What's good fam, you're watching Sneaker. Welcome back to my channel. අදත් මම අලුත් වීඩියෝ එකකින් අලුත් ස්නීකර් එකක් ගැන ගෙනත් තියෙනවා. අද ගෙනත් තියෙන ස්නීකර් එක ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. Jordan 5 එකක් ගෙනත් තියෙන්නේ. ටිකක් විශේෂ ස්නීකර් එකක්. ටිකක් නෙවෙයි ගොඩක් විශේෂ ස්නීකර් එකක්. collab එකක් තමයි තියෙන්නේ. DJ Khaled කියන producer ගේ ස්නීකර් එකක් තමයි අද ගෙනත් තියෙන්නේ. මීට කලින් Khaled ගේ ස්නීකර් collabs තිබිලා තියෙනවා. හැබැයි එකක්වත් general release තිබිලා නැහැ. මේක තමයි පළවෙනියටම ජෙනරල් රිලීස් එකකින් ආපු DJ Khaled ගේ ජෝඩන් එක. බොක්ස් එකේ ඉඳන්ම විශේෂයි. අකට දැක් ගන්න පුළුවන්. මෙයාගේ බොක්ස් එකක් තියෙන්නේ. සාමාන්‍ය ජෝඩන් 5 එකට වඩා ගොඩක් වෙනස් බොක්ස් එකක්. මේ ප්ලාස්ටික් කේස් එකකුත් තියෙනවා මේකට. ඒක ගහලා තියෙනවා we the best keep going කියලා ගහලා තියෙනවා. අපි ඇතුළට යමු. මේ තමයි තියෙන්නේ බොක්ස් එක. මේ ස්නීකර් එකේ නම තමයි Jordan 5 Crimson Bliss කියන තමයි මේකේ නම. ඒ වගේම බොක්ස් එකක කටට දැක ගන්න පුළුවන් Jordan 5 Retro SP කියලා ගහලා තියෙනවා. Special Project කියන එක තමයි කියන්නේ. හතර ගත්තක මම දැනෙන්නේ මේ ලෙදර් එක ප්‍රීමියම් ලෙදර් එකක් තියෙන්නේ. හොඳ ලෙදර් එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි පුරුදු විදිහට අවුට්සෝල් එකක් නම් බලමු. මේ වගේ අවුට්සෝල් එකක් තමයි තියෙන්නේ. ට්‍රාන්ස්ලූසන්ට් අවුට්සෝල් එකක් දීලා තියෙනවා. එක තියෙනවා ෆීට් එක දැක ගන්න පුළුවන් Jordan logo එක දීලා තියෙනවා. අනිත් එකේ දැක ගන්න පුළුවන් we the best DJ Khaled ගේ record label එක දීලා තියෙනවා. ඒ වගේම තමයි DJ Khaled සහ Jordan brand එකත් අතර මීට කලිමුත් collabs තිබිලා තියෙනවා. මීට කලින් Jordan 3 දෙකක් රිලීස් කරලා තියෙනවා with the best record label එකත් එක්ක. හැබැයි මේ දෙකම friends and family වලට විතරයි තිබ්බේ. general release එකක් ආවේ නැහැ. ඒ දෙකම දැන් ගොඩක් ලොකු resale value එකක් තියෙන sneakers. millions වලට තමයි යන්නේ රුපියල් වලින් නම්. මේක තමයි පළවෙනියෙන්ම ජෙනරල් රිලීස් එකකින් ආපු Jordan සහ DJ Khaled ගේ collab එක. Khaled ගැන දන්න ගොඩක් කෙනෙක් දන්නවා. එයා ලොකු sneaker head කෙනෙක්. ලොකු collection එකක් තියෙනවා එයාට. ඒකත් එක හේතුවක් වෙන්න ඇති මේ collabs ලැබෙන්න. ඒ වගේ midsole එක ගැන කතා කරනවා නම් මේකේ regular Jordan 5 ලට එන midsole එකක් තියෙන්නේ. මේකේ color එක නම් ගින් තියෙන white, black සහ baby blue වගේ color එකකින් තමයි ගින් තියෙන්නේ. ඒ වගේම heel එක දැක් ගන්න පුළුවන් air unit එකක්, visible air unit එකක් දීලා තියෙනවා. texture එකක් තියෙන midsole එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම උඩට යනකොට salmon pink වගේ crimson color එකකින් ගිහින් තියෙන එකක් තමයි අපිට දැක් ගන්න හම්බෙන්නේ. මේ ලෙදර් එක ගැන කියනවා නම් අල්ලද්දි මට දැනුනේ මේ ලෙදර් එකේ ප්‍රීමියම් ගතිය. හොඳ ලෙදර් එකක් පාවිච්චි කරලා තියෙනවා කියන කියන්න පුළුවන්. ලක්සරි ලුක් එකක් දෙන්න. ඒක මිඩ් පැනල්ස් වලට යනවා නම් මෙතන දැක් ගන්න පුළුවන්. net එකක් වගේ එකක් දැක් ගන්න පුළුවන්. මේක ඇතුලේ 3M material එකකින් තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ reflective material එකකින් තමයි ගිහින් තියෙන්නේ. Jordan 5 ගොඩක් ඒ වගේ එන reflective material එක. ඒ වගේම ටං එකත් එහෙමයි. ඒ වගේම අපේ ටං එක අපේ එකත් රිෆ්ලෙක්ටිව් මැටීරියල් එකකින් තමයි ගිහින් තියෙන්නේ. ඒ වගේම එකට හීල් එකේ දැක් ගන්න පුළුවන් එක with the best Khaled ගේ ලේබල් එකයි. අනිත් එක දැක් ගන්න පුළුවන් Nike logo එක තියලා තියෙනවා. ඒ වගේම Jordan 5 වලට ආවෙනික lace locks මේකේ දැක් ගන්න පුළුවන්. එක fade වෙච්ච clear නැති lace lock එකක් තමයි දීලා තියෙන්නේ. මම හිතන්නේ ඒක සමුතු ලුක් එකක් එකතු කරලා තියෙනවා. ටික වින්ටේජ් වගේ ලුක් එකක් එන්න, ප්‍රීමියම් ලුක් එකක් එන්න තමයි ඒක හදලා තියෙන්නේ කියලා මම හිතනවා. ඒකෙත් තියෙනවා Nike කියලා තියෙනවා. ඒකෙම Jumpman logo එකක් දීලා තියෙනවා. සමුතු ලුක් එකක් එකතු කරලා තියෙනවා ස්නීකර් එකට අමතරව. අපි ඇතුළට යනවා නම් මේකේ sock lining ගැන කතා කරනොත් ඒකත් විශේෂයි. සිල්ක් වගේ මැටීරියල් එකකින් ගිහලා තියෙන ලොකු ලස්සන ප්‍රීමියම් ලුක් එකක් දෙන්න, ලක්සරි ලුක් එකක් දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒක සාර්ථක වෙලා තියෙනවත් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ ටං එක ඇතුලේ ගහලා තියෙනවා keep going කියලා.
ස්නීකර්ස් එක ගොලින් කියලා ගහලා තියෙනවා. ඔයක සාමාන්‍යයෙන් මේක ස්ටෆින් වලට එන්නේ ෂූට්‍රී එකක්. ඒ වුණාට මේකේ තියෙන්නේ කොළයකින් හදලා තමයි තියෙන්නේ, ස්ටෆ් කරලා තියෙන්නේ. ඒකත් විශේෂයි. OG විදියට තමයි ඒක දාලා තියෙන්නේ. ෂූට්‍රීස් ආවේ පස්සේ. ඒ වගේම මේකේ ඉන්සෝල් එකෙත් අපිට දැක් ගන්න පුළුවන් with the best කියලා ගහලා තියෙනවා. අනිත් එකේ Nike Air කියලා ගහලා තියෙනවා logo එකත් එක්ක. ඒ වගේම මේකේ ඔප්ෂනල් ලේසර්ස් අපිට හම්බෙලා තියෙනවා. ලේසර්ස් ඔප්ෂනල් ලේසර්ස් 3ක් හම්බෙලා තියෙනවා. ඒකට ඔක්කොම 4ක් තියෙනවා. baby blue, black සහ white ලේසර්ස් දීලා තියෙනවා. ඒ වගේම salmon pink වගේ කලරකින් තව ලේසර්ස් එකක් දීලා තියෙනවා. ඒක ලේස් කරලා ඇවිල්ලා තියෙන්නේ. DJ Khaled ගේ Crimson Bliss කියන ස්නීකර් එක ඉදිරියේදී මේ තව සේල් කියන කලර් එකකින් රිලීස් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තාම රිලීස් කරලා නැහැ. මම ඉන්න රීජන් එකේ එකත් හම්බුනොත් මම ඒකත් රිවිව් කරන්න. අනිත් ස්නීකර් දෙක dark powder blue සහ cold purple කියන දෙක නම් රිවිව් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක friends and family වලට විතරයි දෙන්නේ. ජෙනරල් රිලීස් එකක් කරන්න නැති ඉඳලා අපි බලමු. ඒකත් ජෙනරල් රිලීස් එකක් ඉදිරියට එන්න පුළුවන්. ඒක આવුත් ඒකත් රිවිව් කරන්න. ඉතින් මේක තමයි DJ Khaled with the best music. God did keep going. තව ඕනතරම් ස්ලෝගන් තියෙනවා Khaled ගේ. මේක තමයි ඉතින් Crimson Bliss එකේ රිවිව් එක. ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. රිවිව් එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක බලන්න ෂෙයා කරන්න. අලුත් ස්නීකින් අලුත් රිවිව් එකකින් ආයෙත් හම්බ වෙමු. till then peace out.